දවසේ කියලා බ්ලොග් එකක් අප්ඩේට් කරන්නේ. ඉතින් අද මම යන්නේ ගාල්ලේ. හැබැයි අද විශේෂ දේ තමයි මම අද ගාල්ලේ යන්නේ මගේ යාළුවොත් එක්ක. ඉතින් බලාගෙන ඉන්න අපි කට්ටිය මොකද කරන්නේ? මොකද වෙන්නේ අද දවසේ කියලා. පැය දෙකමාරක් දෙකකට ආසන්න ගමනක් තමයි අද අපිට යන්න තියෙන්නේ. ඉතින් හයිවේ බස් එකේ තමයි අපි ගියේ. ඉතින් බලාගෙන ඉන්න අද දවසේ මොකද වෙන්නේ කියලා. මොඩෙක් වගේ කිටිය කොහොමද ඒක පයින් ගොඩක් නෑ නෑ කොහොමද ඇදලා පයින් නැවතින එක තමයි හොඳ නෑමට මේ ලොකු අද අලුත් ගයිඩ් කෙනෙක් ගත්තා මිල්නයා. අපි පිටත් වෙන පොඩ්ඩක් පරක් වුණ නිසා 11:00ට විතර තමයි අපි ගාල්ලට ගියේ. ඉතින් ගාල්ලේ අපේ යාළුවෙක් ඉන්නවා කැම්පස් එකේ. ඉතින් එයා එක්ක තමයි අද යන්නේ. අපි දැන් යන්නේ අපි මුලින්ම ගාලුකොටුවේ ස්ට්‍රීට් එකක ෆොටෝස් ගහලා ඊට පස්සේ පල්ලියකට ගියා. පොඩ්ඩක් ඉන්න වීඩියෝ එකක්. අරිගතෝ. සංසාර පුරුද්දද මේ හමුවීමේ අරුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති. අපි ඉතින් එක තැන්වල ෆොටෝස් ගැහුවා වීඩියෝ ගත්තා. ඒව තමයි ඉතින් වැඩිපුරම කළේ. මුහුණත් නතරේ ඔබ පෙනුණා කොනකින් වාගේ ඔබ මද වාගේ තුල් පෙති තෙමුවේ ඒ හාදුවෙන අවසානය දුටුවේ අරමුණු මාගේ. ෆොටෝස් අරගෙන එහෙම ඊට පස්සේ අපි කන්න ආවා.
තියෙන්නේ නේද? ඔය වීඩියෝ එකක් ගන්නවද? ඉතින් මොකද තියෙන්නේ නාන්න? එහෙම හැමතැනම නාන්න බෑ. මොකද තිබ්බට නාන්න. මිනිස්සු එකද ඔන්න ඔහොම තමයි අද දවස ගෙවුනේ. ඉතින් යාළුවොත් එක්ක කොහේ ගත කරත් හරිම සුන්දරයි. ඇවිද ඇවිද කාලය ගත කරන එක ඇත්තටම මාරු සතුටක්. ඉතින් අද දවස ඔහොම තමයි අපි ගත කරේ. අරමුණු මාගේ ඔබ ළඟ තිබුණේ එක හුස්මක් ළඟ දවසක් ගෙවුනේ මට රව අර එතන මොනරු පිරීලා අර මොනරු දෙන්නේ ඒ මොනරුගේ අපි දැන් අපේ ගයිඩ්ට සමු දෙනවා Meaning, this is our guide. එහෙනම් එයාට සමු දෙමු බයි එයා නිවස බලා යනවා. අපි යනවා බලා යනවා. අපි නිවස බලා යන්නේ අපි highway බස් bus එකට එක. නගින්න යනවා. එහෙනම් මෙතනින් මේ vlog එක ඉවරයි. තවත් vlog එකකින් හම්බෙමු. bye.